හලෝ ගයිස්, ඉතින් කොහොමද ඔයාලට අදත් පිළිගන්නවා සිතුම් ටෙච් YouTube channel එකට ඉතින් සාදරයෙන් මේ ඉතින් මම channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. හරි ඉතින් මම අද කරලා තියෙන ගැම්මට ඔයාලා සාමාන්‍ය සින්දු වලට ට්‍රැක් දාලා DJ කරනකොටම එක බීට් දානකොටම සින්දු වල වොයිස් එක වෙනම කට් කරලා ගන්නවනේ. අන්න ඒ වගේ වැඩවලට ඉතින් සුපිරි ඇප් එකක් තමයි මේ මොයිසස් කියන ඇප් එක. ඉතින් මම අද ඒ ඇප් එක ගැන තමයි කියන්නලා තියෙන්නේ. ඉතින් මේ ඇප් එකෙන් අපිට පුළුවන් වොයිස් එක වෙනම කට් කරගන්න පුළුවන්, ඕනනම් ඩ්‍රම් සවුන්ඩ් වෙනම කට් කරගන්න පුළුවන්. හරි ඉතින් ඔය වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු guys. හරි guys, ඉතින් ඔයාලා ඉස්සෙල්ලා Play Store එකට ගිහලා මේ මොයිසස් කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මම දැන් පෙන්නන ඩවුන්ලෝඩ් කරන්න ගියා. මොයිසස් කියලා සර්ච් කරගන්න. සර්ච් කරගෙන අතරුඩින් මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ගායි. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඕපන් කරගන්න. මම දැන් ඕපන් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයාලා මෙතන කියලා මෙතන ඇඩ් කියන බටන් එක ඔබන්න ඕන. ඊට පස්සේ මෙතන ඔයාගේ ගැලරියට හෝ ෆයිල් ඇප් එකට හෝ ගිහිල්ලා ඔයාලට කැමති සින්දුව තෝරලා සිලෙක්ට් කරලා ඕපන් කරගන්න ඕන. ඉතින් ඕපන් කරගත්තට පස්සේ මේ මෙතෙන්ට වැටෙයි ඔයාලගේ සින්දුව. මෙතෙන්ට සින්දුව වැටුණාට පස්සේ ඒක උඩ ආයෙ පාරක් ටච් කරන්න ඕන. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා රවුමක් කරගෙන ලෝඩ් වෙලා මෙතෙන්ට වැටෙයි. ඊට පස්සේ ඔයාලට මේ ඕන විදිහට කස්ටමයිස් කරලා සින්දුව හදාගෙන එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. මේව ඩ්‍රම් සවුන්ඩ් අඩු වැඩි කරගෙන වොයිස් එක අඩු වැඩි කරගෙන ඕන විදිහට හදාගෙන උඩ ඉරිකෑට් තුන ඉබුවට පස්සේ එක්ස්පෝර්ට් කියලා තියෙන දෙවෙනියට ඒක දුන්න ගමන් ඔයාලට ඩිවයිස් එකට සේව් කරගන්න ඕන නම් එතෙන්ට, නැත්නම් වෙන කාටට ෂෙයා කරන්න ඕන නම් එහෙම ඕන විදිහට කරගන්න පුළුවන්. හරි ඉතින් එහෙම ඔයාලට ඕනම සින්දුවක් එහෙම හදාගන්න පුළුවන්. මේක එහෙම බයි කරන්න එහෙම මේ මොකක් නැහැ. හරි ඉතින් අද ගෙනල්ලා තියෙන වීඩියෝ හොඳ නම් ඉතින් හැමෝම අපේ channel එක subscribe කරලා like කරලා share කරලා support එක දෙන්න guys. ඉතින්